ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ උන්වලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් සමගයි. ඉතින් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත IPL 18 වන අදියර අදින් ආරම්භ වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අද තරඟ බිමට පැමිණෙන්නේ RCB කණ්ඩායම සමගින් කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායමයි. ඉතින් RCB කණ්ඩායම තුල අපේ ක්‍රීඩකයෙකු වන වේගපන්දු වෙන ක්‍රීඩකයෙකු වන නුවන් තුෂාර රැඳී සිටිනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔහු අද මේ තරගයට ක්‍රීඩා කරනවාද අද මේ තරගය තුල කොහොම වෙනස්කම් සිදු වෙයිද කියලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම KKR කණ්ඩායම සහ RCB කණ්ඩායම කියන්නේ කලක පටන් මේ මෑත කාලයේදී අවසන් භාගයේදී IPL තරඟාවලියෙන් ඉතමත් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදුවන කණ්ඩායම. ඉතින් ඔවුන් මෙම සීසන් එකේ නම් ඉතමත් හොඳ තරගකාරීව ක්‍රීඩා කරනවා. ඉතින් ඊට ඒ වගේම තමයි CSK කණ්ඩායමට තරගයක් තියෙන නැත්නම් චෙන්නයි සුපර් කිංග් කණ්ඩායමට තරගයක් තියෙන අපේ මතිෂ පතේරන ක්‍රීඩා කරනවා. ඉතින් අද තරගය ලෙස අවධානය යොමු කරද්දී ප්‍රධාන වශයෙන්ම කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම සමගින් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ කණ්ඩායමට ඔවුන්ගේ අවසාන 11 දෙනාට අද නුවන් තුෂාර තේරේද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නය තමයි ගොඩක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තියෙන්නේ. මොකද RCB කණ්ඩායමේ එකම ශ්‍රී ලංකා නියෝජනය ඔවුන් නිසා වගේම තමයි දුෂ්මන්ත ශමීරත් KKR කණ්ඩායම නියෝජනය කරනවා. අද තරගයට අවධානය යොමු කරද්දී RCB කණ්ඩායම නියෝජනය කිරීමට නුවන් තුෂාරට අවස්ථාව ලැබීම ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. මොකද කිව්වොත් අද ඔවුන් ක්‍රීඩා කරන 11 අනිවාර්යයෙන්ම මේ 11 වේ යුතුමයි. මොකද ඔවුන්ගේ මූල තරගය නිසා නුවන් තුෂාරව මදක් තබා තරඟාවලියේ මැදදී ඔවුන් නුවන් තුෂාරව භාවිතා කිරීමට තමයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද තරගයේදී ඔවුන්ගේ මුල් 11 තුළ නුවන් තුෂාරට සිටීමට නොහැකි වුණත් අනිවාර්යයෙන්ම ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් බලමු අදින් ආරම්භ වන IPL තරඟාවලියේ මැයි මාස අගතෙක් පැවැත්වෙන බලමු IPL තරඟාවලිය තුළ කොහොමද අපේ ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතා එළි දක්වන්නේ කියලා.